දැන් අපි සංවර සූත්‍රය කරන්නේ මහණෙනි ඔබට සංවරයත් අසංවරයත් දේශනා කරන්නේ. යාසව. මහණෙනි කෙසේනම් අසංවර වේදයක්. මහණෙනි ඊටු කමනියෝ මනවඩන ප්‍රිය ස්වභාවය ඇති කාමයෙන් ඇලුම් කටයුතු ඇස්වෙනින් දතියුතු රූප ඇත. ඉතින් මහණතෙමේ මේ පතාන ගුණ කියාන ගැලී සිටිනම් මහන්නී මහණෝසින් කුසල් දහමින් පිරියෙන. මේ පරිහානියයි භාගතුන් වහන්සේ විසින් වදාරන ලදී දතියුතුයි. ඒ කියන්නේ ඇහෙන් රූප බලලා අපි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා ගන්නවා. සතුට සොයන ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබා ගන්නවා. මෙහෙම කරනවා නම් කුසල් ධර්මයෙන් පිරිහෙනවා පරිහානියයි කියලා තථාගතයන් වහන්සේ වදාළා. මහණෙනි සෝත විඥානයෙන් දතියුතු සද්ද ඇත. ගාන විඥානයෙන් දතියුතු ගන්ධ ඇත. ජීවා විඥානයෙන් දතියුතු රස. කාය විඥානයෙන් දතියුතු ස්පර්ශ. මහණෙනි ඊට කමනීය මනවඩන ප්‍රියෝ දෑව් කාමයන්ව දැලුම් කටයුතු මනෝ විඥානයෙන් දතියුතු ධර්මයෝ ඇත. ඉතින් මහණති මේ පතානම් ගුණ කියානම් ගැලී සිටිනම් මහන්නේ මහණ විසින් කුසල් දහමින් පිරිහෙන. මේ පරිහානියයි භාගතුන් වහන්සේ විසින් වදාළන ලදී මේ දතියුති. මහන්නේ මෙසේ අසංගර වේ. ඒ කියන්නේ අපි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා ගන්නවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් බලලා ඒක පරිහානිය. මහණෙනි කෙසේනම් සංවර වේදයත්. මහණෙනි ඊට කමනීය මනවඩන ප්‍රිය වූ කාමයන් වූ දැලුම් කටයුතු ඇස්විනින් දතියුතු රූප ඇත. ඉතින් මහණති මේ නොපතානම් ගුණ නොකියානම් ගැලී නොසිටීනම් මහණෙනි මහණ විසින් කුසල් දහමින් නොපිරීම. මේ අපරිහානියයි භාගතුන් වහන්සේ විසින් වදාළන ලදී මේ දතියුතේ. ඒ කියන්නේ නාවිනන්දති නාවිවදති නාජෝසාය තිට්ඨති කියලා ගන්නව. සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළිඅරගෙන තබාගන්නේ නැහැ කියන එක. මේ විදිහට පෙන්නනවා මේ සෝත විඥානයෙන් දතියුතු සද්ද, ගාන විඥානයෙන් දතියුතු ගන්ධ, ජීවා විඥානයෙන් දතියුතු රස, කාය විඥානයෙන් දතියුතු ස්පර්ශ, මාන්නේ ඊට කමනීය මනවඩන ප්‍රිය වූ කාමයෙන් දැලුම් කටයුතු මනවෙනින් දතියුතු ධර්ම ඇත. ඉතින් මහණත මේ නොපතාන ගුණ නොකියාන ගැලී නොසිටින මහන්නේ මහණ විසින් කුසල් දහමේ නොපිරීම. මේ අපරිහානිය භාගතුන් වහන්සේ විසින් වදාරන දේ මේ දතියුති. මහන්නේ මෙසේ සංග්‍රහ වේ කියලා පෙන්නනවා. එතකොට අපි මේ ධර්මයේ තේරුම් ගන්න අපි මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනියෙන් මේ අකනිත බ්‍රහ්ම ලෝකයේ රහතන් වහන්සේට උත්තරතාවය පළ කරන මේ ධර්මයට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා අපි ඉස්සෙල්ලා බලපු ධර්මයක් තමයි මේ ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරා කාය සංකරන්ති කියන ධර්මය. එතකොට මේකේ අපි මේ පල්ලෙහාන් লীලා තියෙනවා අපි රූපේ කියන එක අභිනන්දනා කරනවා කියන එක. රූපේ අභිනන්දති වේදනාව අභිවදති ඊළඟට අපි ඔය සලායතනයන් කියන ඒවා. ඒ කියන්නේ මේ චේතනාව කියන තැන අපේ ඇති වෙනවා මනසින් ඇති වෙන ආය මෙන්ටල් අයි කියන එක සලායතනයන් කියන ඒවා. ඒක චේතනාව ආජෝසාය තිට්ඨති. එතකොට අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා අපි තුනක් ගන්නවා. රූපයයි වේදනාවයි එතන චේතනාවයිත් එක්ක. එතකොට මේ ඩයග්‍රෑම් එකකින් අපිට ගන්න තියෙන යන්නේ මේ දේ. ඊළඟට අපි ඊළඟ ඩයග්‍රෑම් එකට ගියොත් තුන්වෙනි ස්ලයිඩ් එකට. දැන් බලන්න අපි ඉස්සෙල්ලා කිව්වා මෙතන රූපය අභිනන්දති වේදනාව අභිවදති චේතනාව අජෝසාය තිට්ඨති කියලා. එතකොට නිකන් හරියට අර පාලමක් හදනකොට යටින් දාලා තියෙන්නේ නේද? සපෝට් එකක් ආන්න ඒ වගේ නේද? ඒ වගේම තවත් එකක් තියෙනවා. අන්න එතින්දී අපි බලනවා මේ සංඥාව කියන එක අභිනන්දති චේතනාව අභිවදති විඥාණය අජෝසාය තිට්ඨති කියලා ගන්නවා. එතකොට එතින්දී ඔයගලන්ට පේනවා මෙන්න මේ ආපහු බ්‍රිජ් එකක් හදන්න අර පාලම හදන්න යටින් සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. එතකොට මේක හරියට අර වඩු වාසුන් නැහැ ලී කෑලි දෙකක් මාට්ටු කරනකොට එක කෑල්ලක් කපලා තව ලී කෑලි තියෙනවා නේද? සම්බන්ධ කරනවා. ආන්න ඒ වගේ තමයි මේක මේ කෑලි දෙකක් මාට්ටු කරලා අපි මේ විඥානීය කියන එක මේකේ සකස් කළා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මෙතෙන් තියෙනවා සංඥා අභිනන්දති චේතනා අභිවදති විඥානේ ආජෝසාය තිට්ඨති. මේ පාලමක් වාගේ අපි හැදුවා නේද? විඥානේ උඩ පාලමක් වාගේ හැදුවා. එතකොට මේකේ මේ ධර්මයක් තියෙනවා. අපි මේක බලලා තියෙනවා. ඒ කියන්නේ මේ සංඥාවයි
පරාමාස කාය ග්‍රන්ථයේට ඕගලන්ට පේනවා නිකන් උදැල්ලක් වාගේ එකක් තියෙනවා කියලා. ඒ සංඥාවෙන් ඉඳන් මේ ස්ටික් 1 කියලා ලියලා තියෙන්නේ. ඒතර මේ පැත්තට ආව ඔන්න එක උදැල්ලක්. ආපහු තව උදැල්ලක් තියෙනවා මේ චේතනාවෙන් ඉඳන් වේදනාවට. මේ පැත්තෙන් වේදනාව යම් කිසි ආකාරයකට ඇතුළු වුණා. ඒ ධම්මමච්චරිය හරහා මේ පැත්තට ඇතුළු වෙනවා කියන එක නේද? එතකොට මෙතන මේ පෙන්නනවා මේ ස්ටික් 1 එකේ මෙතන කියන්නේ මොකද්ද? මේකෙන් පෙන්වන්නේ නිරූපණය කරන්නේ සීලබ්බත උපාදානී ප්‍රතිඵලයට ඇලීම. සීලබ්බත උපාදානියම් කියනවා. ඊට පස්සේ ඒක ප්‍රතිඵලයට ඇරලා තමයි මේක ස්ටික් 1 එක කියන එකේ තියෙන්නේ. මෙතන මේ ස්ටික් එකෙන් පෙන්වන්නේ වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර වලට ඇලීම කියන එක. ඒවට අභිනිවේෂය කියන එක තියෙනවා. ඉතින් මේක අපි කලින් බලලා තියෙනවානේ නේද? ඒ කියන්නේ අපි අර මෙතන කබඩ් එකක් ගහලා වගේ නේද? එතකොට මේකෙන් අපි දොර පොල්ල එහෙම හැදෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙන මතකද? එතකොට මේක දෙසා දොර පොල්ල වගේ හැදෙනවා. ඊට පස්සේ අර ඒ කියන්නේ අපි මොකක් හරි වස්තුවක් දිහා බලලා රූපේ අල්ලලා රාගසල්ලෙන් කරකවනවා කියලා කියන්නේ මේ සංඥාව තියෙන තැනින් උදැල්ලෙන් අල්ලලා වම් අත පැත්තට ආදී. ඊට පස්සේ මේ චේතනාව පැත්තෙන් අල්ලලා අදින මොහොසල්ලෙන් කරකවනවා ගොහම මේ චේතනාව පැත්තෙන් අල්ලලා අදිනවා. එතකොට මෙහෙම තිබිච්ච උඩු තල දෙක ගිහිල්ලා මෙහෙම ලොක් වෙනවා. මේ ලොක් වෙන එක තමයි මේ දකුණු අත පැත්තෙන් පෙන්වන්නේ. ඊට පස්සේ අර අපි පළවෙනි ඩයග්‍රෑම් එකේ ආනෙන්ජ සප්පායි දැක්කනේ අවිජ්ජාව කියන එක චේතනාවත් එක්ක එක්කහුව වෙලා තියෙනවා කියලා හරියට ලණුවක් දාලා ඇද්දා වගේ නේද? එතකොට මොකද වෙන්නේ? මේක අංශ කණුවකින් කැරකිලා ඊට පස්සේ අර දොර පොල්ල කියන එක හැදෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඔතන පෙන්නනවා මේ පරාමාසය කියන එක ඒ අභිනිවේෂයයි කියන එක දෙක තමයි මේ ditthi ආශ්‍රවයේ ලක්ෂණයේ හැටියට තියෙන කියන එක තියෙනවා. ඒ පරාමාසය සීලබ්බත උපාදානයෙන් ඇති වෙන ප්‍රතිඵලයට ඇලීම එහෙම පරාමාස වෙන වරදවා ගන්නවා. එතකොට ඒ කියන්නේ අර අනාගතේ මේ වගේ රූප. දැන් අර ඉංජිනේරින් කරන දරුවා අපි කිව්වේ පළවෙනි අවුරුද්දේ මෙයා ඉංජිනේරුවා කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ ඒ ප්‍රතිඵලයන්ට අපි ඇලෙනවා. ඉතින් අනිත් අතට හිතනවා දැන් ඉතින් සීල් රකින්න එක්කෙනෙක් මට ඊළඟ භවයේදී දේව රූප දෙවියන් හැටියට ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. ඔය ආදී වශයෙන් තියෙන ඔක වර්ධව වටහා ගැනීම කියන එක තියෙනවා. එතකොට මේ කැලි දෙක අපි ඉගෙන ගත්තා. ඒ අභිනිවේෂයේ වේදනා හදන චිත්ත සංස්කාර වලට ඇලෙනවා කියන එක. දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. මේකේ පෙන්නනවා මේ සංඥාව ඕගලන්ට පේනවා මේ වේදනාවයි මනෝ සංචේතනාවයි අතර තියෙනා උපාර තියෙනවනේ. මේක පරාවර්තනීය වෙනවා. මේ ධම්මමච්චරිය හරහා මේ සංඥා පරාවර්තනීය වෙලා පරාමාසයට යනවා. 1 2. මේ මුළු එකම මේ ජරාවේ ඉඳන් විඥානීය දක්වා තිබෙනා වූ රේඛාව හරහා පරාවර්තනීය වෙලා පියනවා මේ 3 කියන එක. ඒ කියන්නේ අපි ওই ටියුම කියන තැනට එනවා කියන එක තියෙනවා. එතකොට එතන লীලා තියෙන්නේ ඒකේ මරණීය කියන තැනටනේ ඇවිල්ලා තියෙන්නේ නේද? එතකොට අපිට පේනවා එහෙම ආවනම් මේ මරණයෙන් අපි එනවා මේ 4 වෙනි කාරණේ පරිදේවිය කියන එක. මලාට පස්සේ පරිදේවිය කියන එක තියෙනවා. ඒක තමයි මුලින්ම පෙන්නන්නේ 1 2 3 4 කියලා පරිදේවිය දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා ඔය ශෝකය කියලා කිව්වහම ඒ දෝමනස්ස සහගත සංඥාවෙන් හදපු සංස්කාරයක තියෙන්නේ ශෝක කරන ස්වභාවය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට සංඥාව අපි අභිනන්දනා කරනවා නම් අපි වේදනාව සඳහා හදන්නා වූ ඒ චිත්ත සංස්කාරයන් මරනකොට මොකද වෙන්නේ? අපි ශෝක කරනවා. මේව මරනවා කියලා අපි ශෝක කරනවා කියන එක. ඒක තමයි මේ අතීතයේ තිබුණා වූ දේ සම්බන්ධයෙන් ඇති වෙන දේ. දුක් වෙනවා මරනකොට. ඒ මරුණෙන් පස්සේ මේ වේදනාව අපි නැවත ඕනයි කියලා දැන් මේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී මේක මලා අනේ මට මේක ආපහු ඕනි කියලා අපි කියනවා. ඉතින් ඕක හැදුවත් ආයි නැති වෙනවනේ. අනාගතය ගත්තාම දැන් අපි අනාගතය හැදුවොත් දැන් තියෙන එක මලා නම් අනාගතය හැදුවත් ඒකත් නැති වෙනවා. ඉතින් අනාගතයේදී අපි මේක නැති වෙයි කියලා ශෝක කරනවා. එතකොට එහෙනම් අපි නැති වෙයි කියලා ශෝක කරනවා, නැති වුණා කියලා ශෝක කරනවා. ওই විදිහට අපි ශෝක කරමින් පවතිනවා කියන එක තමයි ඔකේ තියෙන්නේ. එතකොට මෙතන ආපහු ඕගලන්ට තියෙනවා තවත් කාරණයක්. මෙතන තියෙනවා මෙන්න මේ A කියන එක ABC කියලා කාරණා 3ක් කියලා තියෙනවා. එතකොට මෙන්න මේ A කියන එක අපි අභිනන්දනා කරනවා. ඒ කියන්නේ මෙතන මේ චිත්ත සංස්කාර නේද?
චිත්ත සංස්කාරයන් කියනවා අපි අභිනන්දනා කිරීමක් කියන එක තියෙනවා. ඒක තමයි මේ පල්ලෙහෙන් දීලා තියෙන්නේ. එතකොට මෙතන B කියන එකේ ගත්තාම මෝහය. මෝහය අභිවදති. ඊළඟට මෙතන පරිදේවිය කියන එක අජෝසාය තිට්ඨති කියලා කියනවා. ඉතින් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ කාරණා තුන බැලුවාම අපිට මෙහෙම සම්බන්ධයක් තියෙනවා. දැන් අපි කිව්වා දැන් ටිකකට ඉස්සෙල්ලා අපි ශෝකය කියන එක අපි කතා කළා. අපි යම්කිසි ආකාරයකට ඒ සංඥාවන් අභිනන්දනා කරනවා නම් අපි ඒව මෙදෙනකොට අපි ශෝක කරනවා, දුක් වෙනවා, අනාගතේ හැදුවත් ඔච්චරයි කියලා එනවා. එතකොට අපි මොකක් හරි එකක් හැදුවාම ඕක කැඩෙනවා නම් විදෙනවා නම් ඒ හදපු ඒ චිත්ත සංස්කාරය බෙස්ට් ෆිට් එකද කියලා පරීක්ෂා කිරීමක් ප්‍රශ්න කිරීමක් කරනවා. දැන් අපි ටිකට ඉස්සෙල්ලා දැක්ක නේද අර පාලමක් හදනවා කියලා. අපි රූප අභිනන්දති, වේදනා අභිවදති, සංඥා චේතනා අජෝසාය තිට්ඨති. ආයිත් කිව්වා අපි තුනකට බලලා අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති. උඩින් හැදුවේ හරියට පාලමක් වගේ නේද? ඒ කියන්නේ උඩ විඥානීය දක්වා හැදුවා. එතකොට මේක මැරිලා වැටෙනවා නම් හදන පාලම කැඩලා වැටෙනවා නම් අන්න එතෙන්දී මේක ෆිට කරලානේ හදලා තියෙන්නේ. කෑලි දෙක ෆිට කරලා හදලා තියෙන්නේ. එහෙනම් මේක බෙස් ෆිට් එක දෙයි කියලා ප්‍රශ්න කිරීමක් මෙන්න මේ විඥානීය කියන එකෙන් කරනවා. ඒ කියන්නේ මේ පාලම අපි හිතමු ගෲප්ස් දෙකකින් පාලම් දෙකක් හදනවා. එක කට්ටියගේ පාලම හරිනේ. එතකොට අනිත් කට්ටියගේ පාලම හොඳයි. ඒ පාර අර සවුත්තු පාලම තියන අය ඒ පාලම දිගේම ගිහිල්ලා පාලමේ යට බලබලා කියනවා අපි හදපු එක හරි නැහැයි කියලා. වැළපීම කියන එක ඒක සිද්ධ වෙනවා. අන්න ඒ වගේ එකක්. මොකද අර විඥානයන් එක එක්කෙනා හදන විදිහනේ. එතකොට දැන් නේව සංඥා නාසඤ්ඤායතනිය හදපු එක කැඩෙන්නේ නැහැනේ. මහා කප්ප 84000ක් පවතිනවා නේද? අපි හදන ඒවා බොහොම ඉක්මනට කැඩලා බිඳලා යනවා කියන එක ඒකේ තියෙනවා. මොකද අරයා ඉන්නෝනේ මහා කප්ප 84000. දැන් අපි අවුරුදු 80යි ඉතින් ඒ වගේ එච්චර කාලෙකුත් ඉන්නේ නැහැ. ඒක කැඩෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි කිව්වා ඔන්නේ කාරණා කල්පනා කළා. මෙතෙන්දී අපි පෙන්නවා මෙතන මේ මරණය කියන එක අපි අභිනන්දනා කරනවා. මෝහය කියන එක අභිවදති. පරිදේවිය කියන එක අජෝසාය තිට්ඨති කියන එක. එතකොට අපි එහෙනම් ඔය අර්ථය තියාගෙන අපි ඊළඟ පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අර අපි ඉස්සෙල්ලා කිව්ව ධර්ම කාරණා ටිකේ සම්බන්ධතාවය. මොකද්ද? අපි මෙතන කිව්වා මෙන්න මේ සංඥාව අභිනන්දති, චේතනාව අභිවදති, විඥාණය අජෝසාය තිට්ඨති කියලා. මෙතනත් කිව්වා අපි මරණය අභිනන්දති, මෝහය අභිවදති, පරිදේවේ අජෝසාය තිට්ඨති කියලා. දැන් මේ තුන එකට සම්බන්ධ වෙනවා නේද? මේ උඩ කාරණා තුන යට කාරණා තුනට සම්බන්ධ වෙනවා කොහොමද? මං සංඥාව අභිනන්දනා කරනවා නම් පේනවද ඒක රිෆ්ලෙක්ට් වෙලා ආවිල්ලා තමයි මේ මරණය. එහෙමනම් මං මරණය කියන එක අභිවදති. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ අපි සංඥාව අභිනන්දනා කරනවා නම් එහෙමනම් අපි චිත්ත සංස්කාර මේ ඒ කියන පොයින්ට් එක මැරෙන්නා වූ චිත්ත සංස්කාර අපි අභිනන්දනා කරනවා. ඒක හරියට මරණය අභිනන්දනා කරනවා වගේ නේද? ඊළඟට ගත්තාම මේ චේතනාව අභිවදති නම් මෙන්න මේ මෝහය කියන එකත් අභිවදති. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ මතකද තයෝදම්ම සූත්‍රයේ පෙන්නනවා 2.1 මේ අත්තා. ඒ අත්තා කියලා ගත්තාම මෙතනින් එනවා අවිද්‍යා ආශ්‍රවය 1.3 අවිද්‍යා ආශ්‍රවය කියන එක නේද? එතකොට එහෙනම් මේකෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. අත්තා කියලා ගත්ත එකෙන් තමයි එතන ඒ අවිද්‍යා ආශ්‍රවයට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අවිද්‍යා ආශ්‍රයෙන් අපේ මෝහය. එහෙමනම් ඔයගොල්ලෝ පේනවා මෙතන අභිවදති නම් එහෙමනම් මෙතන කැලලත් අභිවදති. එතකොට මෝහය කියන එක අපි අභිවදති. අහෝ සුඛයක් කියලා අපි පිළිගන්නවා. මොකද්ද? මෝහය කියන එක. ඊට පස්සේ අපි විඥානී අජෝසාය තිට්ඨති. මේක අල්ලගෙන ඉන්නවා. මේක අල්ලගෙන ඉන්නවා නම් එහෙමනම් පරිදේවේ අජෝසාය තිට්ඨති. ඒ කියන්නේ අපි වැළපෙනවා නේද? වැළපීම කියන එක අපි remain holding. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන්නේ. වැළපෙනවා කියන එක අපි අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා අපි අඬ ඉන්නවා. ඉතින් ඕක ඔය ස්ලයිඩ් එක 4යි 5යි කියන එක පළවෙනි භාවනාව වෙනවා.
මොකද්ද පළවෙනි භාවනාවට කරන්නේ? ඒක කොලේක ලියා ගන්න. මේ 4 වෙනි ස්ලයිඩ් එකයි 5 වෙනි ස්ලයිඩ් එකයි කියන එක පළවෙනි භාවනාව. මොකද්ද ඒකේ අපි බැලුවේ 4 වෙනි එකේදී ඔයගොල්ලෝ දැක්කා අර කාරණා 3 නේද? එතකොට මේක රිෆ්ලෙක්ට් වෙලා ඇවිල්ලා තමයි මේක සම්බන්ධතාවය. එතකොට මේකේ උඩ සම්බන්ධතාවයට මේ යට කාරණා 3 තමන්ගේ මනසෙන් ගලපලා බලනවා. ඒක තමයි කියන්නේ. මේක කරනවා නම් මට සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ කියන එක. මේක අඤ්ඤාව අභිනන්දනා කරනවා නම් මරණය අභිනන්දති. කෙනෙකුට ඒක පැහැදිලිවම පේනවා මේක රිෆ්ලෙක්ට් වෙලා එන එක. වෙලක් අයට අමතක වෙන්නා වූ ධර්මයේ තමයි කොහොමද මේ මෝහයයි මේ චේතනාවයි. ඒකට තමයි අර තයෝ ධම්ම සූත්‍රයේ ඒ කැලල තමයි මතක තියාගන්න ඕනේ. මේකෙන් තමයි ඒක සම්බන්ධතාවය කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ සමුදය කියන එක දැනගැනීමේ වටිනාකම. එක දවසක මම භාවනාවේදී මම පරීක්ෂා කරලා බැලුවා මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක. ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොමද සම්මා වාචා ඩයග්‍රෑම් එක හැටියට. අවිජ්ජා තියෙනවා නම්, ව්‍යාපාදයේ තියෙනවා නම්, මිච්ඡා දිට්ඨිය ඇති වුනහම මම රෝගී කියලා දැනගත්ත ගමන් එවනම් මට ද්වේෂය කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ ද්වේෂය ඇති වෙන්න නම් අපි දැන් කියවනේ වට 8ක් ගිහිල්ලා තීන මිද්දේ වෙලානේ. 8 ගිය ගමන් අපි තීන මිද්ද ස්වභාවයට අලස ස්වභාවයට අපේ මනසපත් වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ තීන මිද්ද වෙලයි ද්වේෂය ආවේ. එහෙමනම් තීන මිද්දේ නිසා ද්වේෂය. තීන මිද්දේ ඇති වෙන්නේ මොකක් නිසාද? ව්‍යාපාදේ නිසා නේද? ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් අපි කට කරකවල. ව්‍යාපාදේ ඇති වෙන්නේ කාමච්ඡන්දය නේද? කාමච්ඡන්දයෙන් පස්සේ වට කරකවල. එහෙමනම් අපි අවක යනවා අන්තිමට රූපයට එනකම්. රූපේ නිසා තමයි අර බ්ලේම් ගේම් එක ආවනේ නේද? රූපේ නිසා තමයි මේක ඇති වෙන්නේ කියන එක තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත්ත ගමන් Tamanට හොඳ සමාධියක් ඇති වෙනවා. එක පාරටම හොඳ සමාධියක් ඇති වෙනවා. පරීක්ෂා කරලා බලුවේ ද්වේෂය කොහොමද ඇති වෙන්නේ කියලා. ද්වේෂය දැන් පැත්තකට ගිහිල්ලා හොඳ සමාධියක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේකෙදී ඇති වෙලා තියෙන්නේ? අපි සමුදය කියන එක හොයාගත්තා. අපිට මේ සමාධිය ඇති වෙලා තියෙන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා සමුදය ධර්මයේ කියන එක අපි හොයාගත්තා. ඒක නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා තියෙන්නේ. එහෙමනම් අපිට සමුදය දන්නවනම් ද්වේෂය කියන එක පහ කරන්න පුළුවන්. ඇයි ඒක සමාධිය ඇති වෙච්ච ගමන් ද්වේෂී කතාව මොනක්වත් නැත්තේ නෑ. සමන්ට සමාධිය ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා සමුදය දන්නවනම් ද්වේෂය කියන එක පහ කරනවා. ඉතින් පේනවා නේද තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාදේ දේශනා කිරීමේ වැදගත්කම. පටිච්චසමුප්පාදේ අවබෝධ කරගන්න මේ දේශයන් කියන ඒවා ගැලවිලා යනවා නැති වෙලා යනවා. එතකොට මේ ද්වේෂ පහත කිරීම කියන එක අපි කියනවා ශ්‍රද්ධාව ඇතිනම් මේක කොහොමද අපි කරන්නේ? ශ්‍රද්ධාව ඇතිනම් අපිට කරුණාව කියන එක තියෙනවා. එතකොට කරුණාව කියන එක තියෙනවා නම් අපි දන්නවා අපි ද්වේෂ කියන එක ඇති වෙන්නේ නැහැ කියලා. ශ්‍රද්ධාව ඇති වෙන්න මොකද්ද අපිට තියෙන්නේ? ප්‍රඥාව නේද? මෙතන මේ ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපිට ප්‍රඥාව කියන එක තියෙන්න ඕන. ප්‍රඥාව කොහොමද ඇති වෙන්නේ? සමුදය කියන එක දැන ගැනීම. එතකොට මම අර අත්තයින්දන් නිත්‍යට යන කතාව කියන එක මැකෙනවා. සමුදය දැනගත්තා දැන් කියනවා මම මේකේ නිත්‍යභාවයක් නැහැයි කියලා. නිත්‍යභාවයක් නැහැ කිව්වම ප්‍රඥාව නිසා ශ්‍රද්ධාව තියෙනවා නම් එහෙනම් අපිට කරුණාව කියන එක තියෙනවා. ඒක නිසා ද්වේෂයක් ඇති වෙන්නේ නැtei කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා මේ සමුදය දැන ගැනීම වටිනාකම් මේ ක්‍රමයට තමයි ඔක අපේ ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. දේශ කතාව කියන්නේ. සමුදය නොදන්නවා නම් මොකද වෙන්නේ? අනිත් පැත්ත අපි බලමු. සමුදය නොදන්නවා නම් අපි අශ්‍රද්ධාව කියන එකට ගමන් කරනවා. ඒ කියන්නේ අර මතකද? අත්තායින්දන් නිත්‍යට මාන්නින් ජැක් එක ගහන්න ඉඩ දුන්නා. දැන් එහෙනම් නිත්‍ය කතාව ප්‍රඥාව නැසුවා. ප්‍රඥාව නැති නිසා ශ්‍රද්ධාවට යන්නේ. දැන් අපි යන්නේ අශ්‍රද්ධාවට කියන එකට. ඒ කියන්නේ 7.1 මේ අශ්‍රද්ධාව කියන එකට තියෙනවා. ඉතින් ඔය තයෝදම සූත්‍රයේ පෙන්නනවා මේ අශ්‍රද්ධාව ඇති වෙන්න නම් මෙන්න මේ 8.1 කියන්නේ උතන අනාදරය කියන එක. අනාදරය කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් රහතන් වහන්සේ කියනවා ඔයා ආදරය කියන එක තියෙන්නේ මෙත්තාවයි කරුණාවයි අතර. ඔය ලංකාවේ මිනිස්සු ආදරය කියලා පටන් ගන්නවා භාවිතා කරන වචනය. ඒක බෞද්ධ වචනයක් බලුවාම. ඒක හැබැයි වැරදියටයි අරගෙන තියෙන්නේ නේද? එතකොට මෙත්තාවයි කරුණාවයි අතර තමයි ඔය ආදරය කියන එක පවතින්නේ. එහෙමනම් අපිට පේනවා අපිට කරුණාව නැති වෙලා තමයි මෙතන මේ අශ්‍රද්ධාව කියන එක. මොකද 8.1
ඇවිල්ලා තියෙන්නේ 7.1 වෙන්නේ 8.1 නිසා. 8.1 එන්නේ මෙන්න මේ අහිරිය නිසා. 9.1 නිසා 8.1 අනාදරේ අශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඒක අර තයෝ ධර්ම සූත්‍රයේ අවබෝධය ගන්න ඕනේ. එතකොට මෙතන මේ හිරිය කියන එක නැතිකම, අහිරිය. අහිරියෙන් අනාදරයෙන් අශ්‍රද්ධාව කියන එක. එතකොට අපි දැන් ඉගෙන ගත්ත ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්ත මේකේ වටගගහ ගිහිල්ලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අපි සමුදය දැනගත්ත ගමන් අපි ද්වේෂය පැත්තකට ගිහිල්ලා අපිට සමාධියක් එහෙම ඇති වෙනවා කියලා. එතකොට එහෙනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට දැන් බලන්න අපේ අර විසිරලා තිබෙනා වූ ධර්මය අපි කියවන්නේ රූපය අභිනන්දති වේදනා අභිවදති චේතනා අජෝසායති තුන බලාගෙන ගියා නේද? ඊට පස්සේ අපි ද්වේෂය කියන එක කල්පනා කරගත්තාම ඔන්න අපි එක ධර්මයකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මට සමාධියක් ආවා නේද? එතකොට එහෙමනම් අපිට පේනවා අපි කොයි වෙලාවක හරි මේ සමාධිය කියන එක අභිනන්දනා කරනවා නම් එහෙනම් අපි ධර්මයේම තමයි අභිනන්දනා කරන්නේ. අර සමුදිය දැනගත්ත නිසා ඒ කියන්නේ ධර්මය නිසා සමාධිය නේද? ධර්මයේ නිසායි සමාධිය. එතකොට එහෙනම් අපි ඒක අභිනන්දනා කරනවා කියන එක තියෙනවා. ඊළඟට අපි සමාධිය කියන එක අභිවදති නම් ඒක නිසා අපි අභිවදති කියලා ගන්නවා ධර්මයේම අභිවදති කියලා ගන්නවා. දැන් අර තුන් ධර්මෝ දැන් එකක් බවට පත් වෙගෙන යනවා. ඊළඟට අපි සමාධිය අජෝසාය තිට්ඨති නම් එහෙමනම් ධර්මයේම අපි අජෝසාය තිට්ඨති අල්ලගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? ධර්මයේ හරි අභිනන්දනා කරනවා නම් අසංවරයි කියලා කිව්වේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ කියවනේ මේක පරිහානියයි කිය භාගතුන් වහන්සේ විසින් වදාලා කියලා. ඒකයි තියෙන්නේ මේ සූත්‍ර දේශනාව. එතකොට ඉතින් මේ අපිට පේනවා මේ සමාධියට හරි අපි ඇලෙනවා නම් අපිට ශ්‍රද්ධාවක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේකකටවත් ඇලෙන්න එපා කියලා. එතකොට අපි එහෙමනම් ඊළඟ ධර්මයට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි කිව්වා අපි ක්‍රමානුකූලව දැන් අර තුන් ධර්මයන් ඇවිල්ලා සමාධියන් කියන එක ඇවිල්ලා සමුදේම දැනගෙන එහෙනම් ධර්ම මච්චරිය මෙන්න මේ ලයින් එක දක්වා අපි ඇවිල්ලා තියෙනවා නේද? එතකොට මේ භාවනාවේදී මම කලේ මොකද්ද? මේ මෝහය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්නේ. එතකොට කොහොමද මෝහය ඇති වෙන්නේ? මෝහය ඇති වෙන්න මෙන්න මේකේ ලියලම තියෙනවා. මේ මෝහය ඇති වෙන්න නම් මෙන්න මේ 2.3 පරාමාසය කියන කතාව තියෙනවා. ඒක ඇති වෙන්නේ තීන විද්‍ය. එතකොට තීන විද්ද පරාමාස මෝහය කියලා තයෝ ධම්ම සූත්‍රයේ ඔක පෙන්නනවා. එතකොට තීන විද්‍ය ඇති වෙන්න නම් මොකක්ද ඇති වෙලා තියෙන්නේ? ළඟ ඉන්න එක්කෙනා ව්‍යාපාදේ නේද? මේකෙන් පස්සේ අපි රවුන්ඩ් එකක් කරකෝල තමයි මේක තියෙන්නේ. එතකොට ව්‍යාපාදී ඇති වෙන්න නම් කාමච්ඡන්දයෙන් පස්සේ රවුන්ඩ් එකක් කරකෝලලා තියෙනවා. දැන් එහෙනම් ආපහු බ්ලේම් ගේම් එක කොහාටද යන්නේ? රූපේට. රූපේ නිසා තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම අපිට ඇති වෙලා තියෙන්නේ කියන එක Tamanට එනවා. එතකොට රූපේ නිසා මෝහය. ඉතින් අපි තව ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත රූපේ නිසා ද්වේෂය කියන එකත් ඇති වෙනවා කියන එක. එතකොට මෙන්න මෙතෙන්දි මේ ඔය ස්ලයිඩ් 6යි 7යි 8යි ඒකත් ලියා ගන්න ඕන එක තමයි මේ දෙවෙනි භාවනාව හැටියට ගන්න. 6 වෙනි ස්ලයිඩ් එකයි 7 වෙනි ස්ලයිඩ් එකයි 8 වෙනි ස්ලයිඩ් එකයි කියන එක. දැන් බලන්න මෙතන ඕගොල්ලන්ට පේනවා අර ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැකපු ධර්මයේ මොකද්ද මේක පරාවර්තනය වෙලා යනවා කිව්වා නේද? අර මරණය කියන තැනක දක්වා අර 1 2 3 4 කියලා කිව්වේ නේද? මරණය දක්වා. අන්න ඒ රේඛාවයි මේ වේදනාවේ ඉඳන් මනෝ සංචේතනාවට යන රේඛාවයි මේ තීන මිද්දේ ඉඳන් යන්නා වූ රේඛාවයි ඔක්කොම කැපෙන තැනක් තියෙනවා. ආන්න ඒකට තමයි මිද්දේ කියලා කියන්නේ. මේ තැන තමයි මිද්දේ. අර ඉස්සලා හිටපු මිනිහයාගේ බෙල්ල හැටියට තිබුණේ ඔන්න මේ මිද්දේ නේද? එතකොට මේ මිද්දේ කියලා කියන්නේ මොකද්ද? චෛතසිකයන්ගේ අකර්මන්නේ භාවය. මේ සංඥාව කියන එක රෝගී. දැන් බලන්න මේ තීන මිද්දේ ගුවාම තීඩේ කියලා කිව්වහම චිත්තේ රෝගී භාවය, අලස භාවය. මෙතන මිද්දේ කිව්වහම සංඥාවේ අලස භාවය. එතකොට දැන් චිත්තයයි චෛතසික කිලු දෙකම අකර්මණ්‍ය භාවයටපත් වෙලා තියෙනවා. එතකොට දැන් බලන්න මේක මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? මේ විද්ද සහගත වූ සංඥාව මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? පරාමාසය හරහා ගිහිල්ලා අපි යනවා මෝහයට. ඒ කියන්නේ අපි මෝඩය වෙනවා නේද? රෝගී සංඥාවක් මගේ කියලා ගත්තාම
මොහය කියන එක ඇති වෙනවා. ආන්න ඒක ලියා ගන්න ව්‍යාධි සහිත සංඥාව මගේයයි ගැනීම පහ කිරීම අමෝහය කියලා. ව්‍යාධි සහිත සංඥාව මගේයයි ගැනීම පහ කිරීම අමෝහය. එතකොට දැන් අපි ඕම එකක් අරගන්නේ මොකද? අපි හිතනවා ඒකෙන් ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. හත්වෙනි ධානය කියන්නේ නේද? ඉතින් ඔය අදෝසය කියන එක පැහැදිලි කරනකොට බුදුහාමුදුරුවෝ මොකද්ද ඒක කියලා තියෙන්නේ? පිටකෝපදේශය. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. අභ්‍යන්තරේ සමාහිත බවක් තියනවා කියන පිස්සුව මුලාව කියන එක පහ කිරීමම තමයි අදෝසය. අපි කියවනේ අපි හැමෝම ඉන්නේ ලිස්සන තැනක කිසිම ධානයක් අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අපි මේ රෝගී සංඥාවක් අරගෙන ඉව හදලා තියෙන්නේ. ඉතින් කබල් බඩුවක් අරගෙන ලී කැල්ලක් අරගෙන මොකක් හරි එකක් හැදුවා නම් ඒක කඩාගෙන වැටෙනවා කියන ස්වභාවය තියෙනවා. එහෙනම් අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් එහෙමනම් අපිට ඕක ලියා ගන්න පුළුවන් ආභව පාර ව්‍යාධි සහිත සංඥාවෙන් ජීවත් විය හැකිය සිටීම පහ කළ යුතුය. ව්‍යාධි සහිත සංඥාවෙන් ජීවත් විය හැකියයි සිටීම පහ කළ යුතුය. ඉතින් මෙතෙන්දි හොඳ ලස්සන භාවනාවක් තියෙනවා. මොකක්ද ඒ භාවනාව? මෙන්න මේ පොයින්ට් එක ගැන කල්පනා කරමු. දැන් මේකෙදි කල්පනා කරනවා මම මේක ගත්තා නම් මොකද වෙන්නේ? මම මෝඩයා වෙනවා. අර ඒ වචනේ පාවිච්චි කරාම Tamanට හොඳට වදිනවා. මෝහ වෙනවා කිව්වට වැඩිය වදිනවා. මේක ගත්තා නම් මම මෝඩයා වෙනවා කියන එක. මෝඩයා වෙන්න කැමති නෑනේ. මේක මගේ නෙමෙයි කියලා අල්ලලා විසිකරා නම් අන්න චේතෝ විමුක්තිය කියන එක Tamanට ඇති වෙනවා. අන්න ඒක තමයි ඔක පෙන්නන්නේ. මේක මගේ කියලා ගත්තා නම් මම මෝඩයා වෙනවා. මේක අතහැරියා නම් මම චේතෝ විමුක්තියට යන්න පුළුවන්. අර ශුන්‍යතා චේතෝ විමුක්තිය කියලා අපි ඉගෙන ගත්තේ නේද? ප්‍රඥා ඩයග්‍රෑම් එකේ ආන්නේ එතන විමුක්තියට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ රෝගී සංඥාව පහ කිරීම. ඔය වාක්‍ය දෙක ලියාගත්ත වාක්‍ය දෙක සිහි කිරීමෙන් මේ ඩයග්‍රෑම් එකත් එක්ක අන්න ඒ විදිහට ඒක කරන්න පුළුවන්. හැබැයි අර ඉස්සෙල්ලා භාවනාව කරලා තියෙනවා. මේ අතර සංඥාව කරලා එතින්දි පෙන්නනවානේ මේ මෙරිල්ලා වැටෙන්නා වූ දෙයක් තමයි මේ අපි අභිනන්දනා කරන්නේ නේද? මෝහය තමයි අපි අල්ලගෙන ඉන්නේ. අභිවදති. ඊළඟට පරිදේවේ අජෝසාය තිට්ඨති. අන්න එහෙම මිනිසයාට තමයි මේක තේරෙන්නේ. අන්න ඒ මිනිසයා කල්පනා කරනවා මේක අල්ලගෙන හිටියොත් මට ওই ප්‍රශ්නේ තියෙනවා. මම මෝඩයා වෙනවා මේක ගත්තොත්. අන්න ඒක අතහරිනවා කියන එක තියෙනවා. එතකොට අපි දැන් භාවනා දෙකක් ඉගෙන ගත්තා. තුන්වෙනි භාවනාවකුත් කියන්න පුළුවන්. ඒකට අපි මේ භාවිතා කරනවා ඔය ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් එක 8 වෙනි ස්ලයිඩ් එකයි ඒකට ලියා ගන්න මේ 8යි 9යි 10යි කියන ස්ලයිඩ්ස් තුන අපි භාවිතා කරනවා තුන්වෙනි භාවනාව හැටියට. ආයතන භාවනාව තුන. එතකොට මේකේ බලන්න මෙන්න මෙහෙම දෙයක්. ස්පර්ශයෙන් නේද අපිට මෝහය කියන එක ඇති වෙන්නේ. හරිද ඒක? ස්පර්ශය නිසා මෝහය ඇති වෙනවා කියන්නේ. ඒක පාඩම නෑ නේද? දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද? සංඥාව නිසා මෝහය. ඒතකොට ස්පර්ශයෙන් නේද සංඥාව ඇති වෙන්නේ. ස්පර්ශය නිසා සංඥාව ඇතිලා ඒකෙන් අපිට මෝහය කියන එක ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ අපේ ඇත්තම කියනවා නම් අපේ ප්‍රශ්නේ තියෙන ඔය ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව නොවිසවීම. ඉවසන්නේ නෑනේ අපි. මම ඔබට කියන්නේ හුඟක්ම වෙලාවට ලුණු ටිකක් බත් ටිකක් කනකොට ලුණු ටික මදි. මොකද කරන්නේ? ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නේ උතන කුස්සියේ තියෙන අරේ. අර ලුණු ටික මදි කියන එක හොඳටම ඇති ඕගොල්ලන්ගේ මෙතනින් පුටුවෙන් උස්සන්න නේද? මේ ශරීරයක් උස්සවනවානේ. පොඩි වැඩක්ද? ලුණු චුට්ට. ඒ පාර ඇවිද්දාගෙන ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා ලුණු ටික මොකද ඒක කරන්නේ අපි? ඒක කරන්නේ මේ ලුණු මදිකමින්ද? ලුණු මදි නම් ඕක බත් ටික කාලා ඉවරලා ගිහිල්ලා ලුණු ටික අරගෙන කට දා ගන්න පුළුවන්. ශරීරයට ලුණු අවශ්‍යතාවය නෙමෙයි. අර වේදනාව දැනුණා ඒක ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැති කමට තමන්ව ඒ තරම් කියනවා. ඉතින් ඕක තමයි අපේ ලොකුම ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. එතකොට අපි තේරුම් ගත්ත මේ මෝහය කියන එක ඇති වෙන්නේ අපිට මේ ස්පර්ශය නිසා කියලා. එතකොට ඔය ස්ලයිඩ් 8 එකේදී අපි ඉගෙන ගත්තා මේ මෝහයයි අමෝහයයි කියන එක නේද? මේකෙදී අපි බැලුවා මේ මෝහය කියන එක වෙන්නේ කොහොමද? අමෝහය වෙන්නේ කොහොමද? මේක අතහැරියා නම් අපිට අමෝහය කියන එක ඉගෙන ගත්තා නේද?
ඒ වගේම අපි ඒකේ දිගන ගත්ත අමෝහයෙන් අදෝෂය වෙනවා කියලා. මම අතහැරියා නම් මට මේ ද්වේෂයක් කියන එක ඇති වෙන්නේ නැහැ කියන එක තියෙනවා. මේ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ප්‍රඥාව කියන එක. මොකද්ද සත්‍ය වශයෙන් බැලුවහම ප්‍රඥාව කියලා කියන්නේ? දැන් ප්‍රඥාව කියන එක අපි කිව්වොත් එහෙම මේ සමුදයයි අස්තංගමයේ දැකින එක තමයි ප්‍රඥාව කියලා. ඒක ප්‍රමාණවත්ද? ඒක හරියට බලන්න ඕගොල්ලෝ කියනවා දුකයි. දැන් හොයාගත්ත සමුදය කොහොමද ඇති වෙන්නේ? තණ්හාව නිසා. දැන් ඉතින් ඊළඟ දවසේ ආපහු මිනිස්සුෙකුට අහමු කියන්නේ දුකයි. කොහොමද ඇති වෙන්නේ? තණ්හාව නිසා. ඕක අපි කොහොම කිය හැමදාම නිකන් ඉන්නවනම් ඒක ප්‍රඥාවක් වෙන්නේ නැහැ නේද? එතකොට ප්‍රඥාව කියලා කියන්නේ සමුදය අස්තංගමයේ දැකලා දුක නැති කිරීමට පමා නොවීම කියන එක. දුක නැති කරන්න පමා වෙන්නේ නැත්තම් තමයි යන්නේ ඒක ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔය වගේම බොහොම කුඩා සූත්‍රයක්. ඔය ආයතන භාවනාව තුන ඒකෙදී අපි ඕක වෙනම කරලා තියෙනවා. ඒක පෙන්නනවා ওই චක්කු ඉන්ද්‍රියන් කියන ඒවා සංවර රහිතව යම්කිසි පුද්ගලයෙක් වාසය කරනවා නම් එයාගේ සිත තෙත් කරනවා කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා එයාගේ ප්‍රමෝදය නැති වෙනවා, ප්‍රීතිය නැති වෙනවා, දුකසේ වාසය කරනවා, ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියලා. ඒක හරියට දැන් ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට බොහොම හොඳට ඉන්නවා. අපි හිතමු ඕගලන්ට ওই පාටි එකකට හරි මොකට හරි ආරාධනා කරලා ගෙදරකට කෑමකට ඉන්නේ කියලා. ඔන්න ඒගොල්ලෝ ඔන්න ඒ ගෙදරට යනවා. මේ ගෙදරින් ගිය මිනිස්සයා සන්තෝෂයෙන් ගිහ කෑම ටිකක් එහෙම කාලා එනවා. ගිහිල්ලා මෙයා බලනවා ආර ගෙදර මේ ගෙදර හොඳයිනේ මේ ලස්සනට තියෙනවා. බඩු මුට්ටු තියෙනවා. මට තමයි ඒව නැත්තේ. අර මිනිස්සයාට මේ තියෙන මොකද්ද උනේ මෙයාට? මෙයාගේ ඇහැ තෙත් වුණා. අර ගිය මිනිස්සයා නෙමෙයි ගෙදර ඉන්නේ. හොඳට බලන්න. එහෙම තියෙනවා මිනිස්සුયો ගිහිල්ලා එනවා. ගිහිල්ලා එනකොට මෙයා අරක පුරෝගන තියෙනවා. අපිට තමයි මේව නැත්තේ. අර මිනිස්සයාට තියෙනවා කියලා ඇහැ තෙත් වෙලා. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ යනවා ඔය සුපර් මාකට් එකට නේද? යන්නේ මේ අපි තුන් පොල් ගෙඩියක් ගන්නයි කියලා. එහෙම ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? යන ගමන් ඔන්න පේනවා මේක හොඳ ගවමක් එල්ලලා තියෙනවා. හොඳ ඇඳුමක් එල්ලලා තියෙනවා. අර කත ගහලත් බලලා ගත්තේ නැහැ. හැබැයි දැන් ඇහැ තෙත් වෙලා ඉවරයි. අර ගෙදර එනකොට එන්නේ අරක ක්‍රිස්මස් කලාට වෙලාවේදී අඩු කළාම හරි මම මේක ගන්නවා. සල්ලි නැති මිනිස්සෙන් නම් ඊළඟ පඩියෙන් ගන්නවා හරි මොනවා හරි එකක් දාගෙන එන්නේ. එතකොට අරක අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක ටච් වෙනවා. තෙත් වෙනවා ඇහැ. අතර එහෙම තෙත් වුණාම බුදුහාමුදුරුවෝ පෙන්වනවා ප්‍රමෝදය කියන එක නැති වෙනවා. ප්‍රීතිය නැති වෙනවා. දුකසේ වෙසෙනවා. ධර්මයේ පහළ වෙන්නේ නැහැ කියලා. එතකොට මේ ප්‍රමාද විහාරී සූත්‍රයේ ඊළඟට ආපහු ඕකේ පෙන්වනවා අනිත් පැත්තට. කවුරු හරි කෙනෙක් සංවර වෙනවා නම් ඒ පුද්ගලයාට ඔහොම වෙන්නේ බොජ්ජංගයේ දක්වා ගමන් කරනවා. එතකොට ඒක තමයි නොපමා විහාරී කියලා කියන්නේ. එතකොට ඕගොල්ලන්ට දැන් මෙන්න මෙහෙම දෙයක් පේනවා. දැන් අපි මච්චරියන් කියලිව අපි දැන් දිගට බලාගෙන ආව නේද? අපි අභිනන්දති, අභිවදති, අජෝසායතිත්‍ත්‍ති කියලා කෑලි කෑලි බලාගෙන ඇවිල්ලා අපි මේ ධම්මමච්චරිය කියන තැනට එනකම්ම අපි ඇවිල්ලා තියෙනවා. දැන් පේනවා නේද මේ ඔක්කොම දේවල් තියෙන්නේ මෙන්න මේ වේදනාව වටා කියලා. මේ වේදනාව වටා තමයි මච්චරි පහම කියන එක තියෙන්නේ. ඉතින් අපි මොනවා හරි කුලයක් හදා ගන්නවා. එක්කෝ අපි රූප කුලය අල්ල ගන්නවා. රූපේ කුලය අල්ලගෙන මෙහෙම තමයි ජීවත් වෙලා ඉන්න ඕනි ආදී වශයෙන් තමයි මේ ගන්නවා. එහෙම නැත්නම් ධම්මමච්චරේ නිසා ඔයගලන්ට සමාධියක් ඇති වෙනවා. ධර්මය නිසා සමාධියක් ඇති වෙනවා. ඒක ධම්මමච්චරේ කියලා කියන්නේ ධර්මය නිසා සමාධිය ඇති වෙනවා කියලා මේකට අන්න ඒකට කැමැත්තක් ඇති වෙලා. ඒක තමයි ඊට පස්සේ රවුම් කරකවනවා ඒකත් එක්ක. එතකොට ඒක නිසා අපිට මේ සමාධි කුලේ තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තම කියනවා නම් ওই දෙක අතරනේ අනිත් කුලයන් ඔක්කොම තියෙන්නේ. රූප කුලයයි ධම්මමච්චරියෙන් ඇති වෙන සමාධි කුලයයි. ඉතින් සමාධි කුලය අල්ලගෙන ඉතින් නේව සංඥා නාසඤ්ඤා තියෙන දක්වා හරි මම යන්න පුළුවන්. එතකොට නිවන පැත්තක තියෙද්දි අපි කුලේ ඇලිලා භවය කියන එක හදාගෙන ජීවත් වෙලා ඉන්නවා. මේකේ තියෙන්නේ මොකද්ද? අර ඉස්සෙල්ලා භාවනා දෙක කරලා බලපු මිනිස්සයාට පේනවා මේකේ මොනවත් ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ මේ ෂඩායතන සංප්‍රයුක්ත දර්ථ මාත්‍රයක් තමයි තියෙන්නේ. මගේ දැවීමක් විතරයි තියෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔය ඡාගා දිඨානිය කියන එක ඒ කෙනෙකුට මතක් වෙනවා නම් ඔය සංඥාව කියන එක මැකිලා යනවා. අතහැරීම කියන එක. මේකේ මොනවත් වෙන්නේ නැහැ. ඇයි ඉතින් මම මේ රෝගී සංඥා කොහොම කළත් ඕනම එකක් අරගෙන වටාටක් කරපුවාම මට තීන මිද්ද රෝගී භාවයට ආව මම මොහෙට යනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම්
මට මේකේ choice එකක් නැහැ අතහරිනවා ඇර. ඡාගා දිට්ඨානිය ඇර වෙන එකක් නැහැ. මොකද මම ගත්ත ගමන් මම මෝඩයා වෙනවා. ඒතර අතහරිනවා ඇර වෙන එකක් මට නැහැ කියලා තියෙනවා. ඒකට එහෙනම් අතහැරීම කියන එක ආවනම් අර සබ්බ ලෝකයේ අනබරත සංඥාව කියන ඒකට පහර වදිනවා. පහර වැදිලා ඒකෙදි ඕගේට කියන එකට පහර අදිනවා කියන එක තියෙනවා. ඉතින් දැන් මෙතන මේකේ ලියලා තියෙනවා අපි දැන් ධර්මය අභිනන්දනා කරනවා කියන දැන් ධම්මමච්චරිය දක්වා අපි ආවානේ. ධර්මයේ අභිනන්දනා කරනවා නම් මෙතන තියෙන්නේ වේදනාව. එහෙමනම් අපි වේදනාව කියන එක අභිනන්දති කියන එක එනවා. වේදනාව අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති අල්ලගෙන ඉන්නවා කියන මේ පොයින්ට් එකට නිකන් ඇවිල්ලා ඒක අපි අල්ලගෙන ඉන්නවා. ඉතින් අපිට පේනවා එහෙමනම් වේදනා තණ්හා උපාදාන නේද? වේදනාවෙන් තණ්හා වෙලා තණ්හාවෙන් උපාදාන. අර අජෝසාය තිට්ඨති කියලා කිව්වේ. ඒකේ කියන්නේ තල්ලගෙන ඉන්නවා කියන එකයි. එතකොට ඒ අල්ලගෙන ඉන්න කතාව අපි අත්හරිනවා. අත්හැරියා නම් ඡාගා දිට්ඨානී කියන එක ඇති වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මෝහයට යනවා කියන එක. අර ඉස්සෙල්ලා කතාවම Tamanට පේනවා. දැන් අතහැරීමෙන් නේර වෙන දෙයක් Tamanට ඇත්තේ නැහැ කියන එක පේනවා අර සූත්‍රයත් එක්ක බැලුවාම. එතකොට අපි මේකේ තවදුරටත් මේක තේරුම් ගන්න ඔය අතහරිනවා කියන එක අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 10 වෙනි ස්ලයිඩ් එකට. මෙතන පෙන්නනවා මේ අවිද්‍යා අනුසයයි අවිද්‍යා ආශ්‍රයයි අතර සම්බන්ධතාවය. පෙටකෝපදේශයේ පෙන්නනවා අරූප ධානයට ඇලීම සමුද්ඝාතනී නොකිරීමම තමයි අවිද්‍යා අනුසය කියන්නේ. ආකාසඤ්ඤායතන වගේ අරූප ධානයන්ට තියෙනවානේ. ඒකේ ඇලීම සමුද්ඝාතනය කරන්නේ අතහැරලා කලුවල විසි කරන්නේ නැතිකමම තමයි අවිද්‍යා අනුසය කියලා. අන්නේ අවිද්‍යා අනුසය නිසා මේ චිත්තේ සම්පලිබෝධයක් ඇති වෙනවා කියලා ඉම්පීඩඩ් මයින්ඩ් එකක් ඇති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඔය අපි හිතමු මේ කටේ පිළිකාවක් වගේ එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔය බුලත් පිට කන මිනිස්සු ඉන්නවනේ. කුණුත් එක්ක ඔය වගේ මිනිස්සු මාත් එක්ක කියලා තියෙනවා. මාත්‍ය අපිට ඉස්සර වාගේ මේ ආහාර වල රසයක් එහෙම දැනෙන්නේ නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ අර මිරි සරට දාලා තමයි ඒගොල්ලෝ කන්නේ. මොකද කට මේ වෙලාවට රසයක් සත්‍ය වශයෙන් මේක හොයාගන්න බැරි තත්ත්වයක් කියන එක තියෙනවා. එතකොට මෙන්න මෙයාගේ අවිද්‍යා අනුසය කියන එක තියෙනවා නම් අර චිත්තේ සම්පලිබෝධිය කියන එක තියෙනවා. එයාට දැනගන්න බෑ කියන්නේ. පලිබෝධ චිත්තය නිසා මේ පරිඋට්ටාණය කියන එක තියෙනවා. එතකොට මෙතන අවිද්‍යානුසයෙන් චිත්තේ සම්පලිබෝධය දැනගන්න බැරිකම තියෙනවා. දැන් මෙයාගේ මනස මැඩගෙන පවත්නවා. මොනවයින්ද මැඩගෙන පවත්න්නේ? දැන් බලන්න මේ බුලත් පිට කන මිනිස්සයා ඒ බුලත් පිට කනවා කියන සංස්කාරය නේද? දැන් එහෙම නැත්තම් ඔක කියන්න පුළුවන් මම ලංකාවේ වැඩ කරන කාලේ එක මිනිහෙක් හිටියා මාත් එක්ක වැඩ කළා. ඒ මිනිස්සයා ඒ හරියට මත්පැන් බිව්වා. මත්පැන් බීලා මේ මිනිස්සයා මැරෙන්න ගියා. ඒ මැරෙන්න ගිය වෙලාවේ ඒ ડોක්ටර්ස්ලා එයාව රිහෙබිලිටේට් කරලා කිව්වා ඊට පස්සේ බොන්න එපා බිව්වොත් තමයි මැරෙනවා කියලා. ඉතින් ඒ විශ්වවිද්‍යාලේ පාටි එකකට එයා ඇවිල්ලා හිටියා. ඒ ඉන්න වෙලාවේ එයා මල් ළඟට වෙලා හිටියා මම බොන්නේ නැති නිසා. ටිකක් වෙලා යනකොට මෙයාගේ කටත් වෙවුලන්න ගත්තා. අතත් වෙවුලන්න ගත්තා. ඇඟත් වෙවුලුණා. මම අහුවා මොකද කියලා. ඒ පාර එයා වෙවුල කිව්වා මට මොනවා හරි ටිකක් බොන්න ඕනේ කියලා. ඒ පාර අර ඔරෙන්ජ් ජූස් එකක් වක් කරගෙන එයා ඒක සිප් කරනවා. අර එයාට පේනවා මගේ උරවැස්සේ පිටිපස්සෙන් කට්ටිය බොනවා කියලා පේනවා. මේක දැකලා ඉවස ගන්න බැරි කම. මොකද්ද ඉතින් දෙවුනේ? ඔයගලන්ට පේනවා ඒක වෙලා තියෙන්නේ අර තමන්ගේ සිල්පදයක් කැඩුවා. මොකද්ද? සුරාමේරිය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං කියන එක කැඩුවා. දුස්සීලභාවය නේද? ඒ දුස්සීලභාවය නිසා අපිට ඇතිලා තියෙනා වූ පරිඋට්ටානිය. ඒ පරිඋට්ටානිය කියන එක යව මැඩගෙන පවත්වාගෙන ඉන්නවා. එතකොට දැන් අවිද්‍යා අනුසයෙන් ඒ චිත්තේ සම්පලිබෝධය ඒකෙන් අපිට පරිඋට්ටානිය කියන එක තියෙනවා. ඒ පරිඋට්ටානිය අපි ආපහු මේ චිත්තස සම්පලිබෝධෝ කියලා ලකුණු කරලා තියෙනවා. ඒ ලකුණු කරලා තියෙන්නේ මේ දෙක අතරට අනිත් පැත්තෙන් බලනකොට මේක වටිනවා එහෙම ලියාගත්තාම. එතකොට මේක අමතක කරන්නේ නැතුව. එයානේ මෙයාට මේ හොයාගන්න බැරි ස්වභාවයක් තියෙනවා. අරන් බත් කන මිනිස්සයාට කට හුණු නිසා පැලිලා හැම තියෙනවා නම් මේකේ රසය හොයාගන්න බෑ වගේ ස්වභාවයක් තියෙනවා. මේක නිසා මෙයාට ඇති වෙලා තියෙනවා මෙන්න මේ අපටි වේදය කියන එක. ඒ අපටි වේදය
කියන එක ලක්ෂණයම තමයි මේ අවිද්‍යා ආශ්‍රවයේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට අර විපල්ලාස 12 සුභයි සුඛයි අත්තා නිට්ටය නේද? ওই විදිහට අපි ඇවිල්ලා මේ විපල්ලාස එතන 12ක් වෙනවනේ. සංඥා තියෙනවා, චිත්ත තියෙනවා, දික්ටි තියෙනවා. එතකොට ඒ වගේ 3 වරක් 4 12ක් වෙනවා. ඉතින් මේක දැන් හොයාගන්න බෑ. ඒක හරියට අර මං කිව්වේ අර ඔතල පාර්සලය දුන්නා වගේ. ඔතල පාර්සලය දුන්නාම මොකද්ද දීලා තියෙන්නේ කියලා හොයාගන්න බෑ. අන්න ඒ වගේ එහෙම නැත්නම් මකුළුවා අර සතෙක්ව වුණාම අර එයාගේ මේ වලින් උතාගෙන යනවා. ඊට පස්සේ එයාට හොයාගන්න බෑ මේක උතල තියෙන්නේ මැස්සෙක්ද මොකෙද්ද කියලා හොයාගන්න බෑ වගේ. එතකොට අපිත් වෙලා තියෙන්නේ සුභයි සුඛයි අත්තා නිට්ටය ඔක්කොම ආවෙන් පස්සේ අන්නේ අපිට වේදේ හරහා උගල වෙනවා අභිනිවේෂයෙන් අවිද්‍යා ආශ්‍රයයට. අපි අවිද්‍යා අනුසයෙන් පටන් ගත්ත දැන් ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා ආශ්‍රයයට. අවිද්‍යා ආශ්‍රය දැන් අනිත් පැත්තටත් එනවා. මේ අරෝ එක දෙපැත්තටම ඇදලා තියෙන්නේ ඒකයි. අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් ඒකේ අපටි වේදියේ තියෙනවා චිත්තේ සම්පලිබෝධය පරිඋත්තානේ ආපෝ අවිද්‍යා අනුසය කියන එකට එනවා කියන එක තියෙනවා. එතකොට ඔය පිටකෝපදේශයේ පෙන්නනවා අවිද්‍යාව විඥාණයට බීජයක් වෙනවා කියලා. යමක් බීජ වෙනවද එය නොසදී පවතින හේතුවක් වෙනවා. එතකොට මේක නිසා ඒ ප්‍රතිසන්දිය ඇති වෙනවා කියන එක තියෙනවා. ඒක හරියට අපි හිතමු යම්කිසි වාජනයක බීජ ටිකක් දාලා තියෙනවා නම් ඕක වහලා තිබුණා වුණත් ඔය කරවලක තැනක තිබුණා වුණත් පස් නැති වුණාට අර අනිත් බීජය හරි භාවිතා කරලා මේකේ අංකුරේ එනවා යන්තම් තෙතමනිය තියෙනවනම් කොහොම හරි අංකුරේ කියන එක පැලවෙනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට පැලවෙලා ඒ අනික් උපකාරයෙන් හරි ඇවිල්ලා මේ අත්වාද උපාදානීය කියන එක අපිට ඇති වෙනවා. එතකොට ඉතින් අත්වාද උපාදානීය ඇති වුණා නම් ඉතින් ඉස්සෙල්ලා භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා නේද? ඉද්ධි භාවනාවේ අත්භාව පටිලාභය කියන එකට යනවා. එතකොට මේ විදිහට විඥානය බැඳෙනවා. අරූප ධානයට ඇලීම සමුද්ඝාතයෙන් නොකිරීම නිසා හාත්පසින් බැඳුණු විඥාන බැඳුණු සිත යථාභූතෝ දැන නොගනී කියලා. යථාභූතං විඥාන සප්පටි වේදෝ අයං අවිද්‍යා ආශ්‍රෝ කියලා අර්ථ දැක්වීමකුත් තියෙනවා. එතකොට යථාභූතෝ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන්නේ. එතකොට දැන් එහෙමනම් මේකට බේතකුත් තියෙන්න බෑ නේද? අන්න ඒ බේත තමයි ඊළඟ 11 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. ඒ බේත තමයි සති සම්බොජ්ජංගය කියන එක අපි දැන් බොජ්ජංග භාවනාව කරන්නේ. ඒක දියුණු කරන්නයි කියලා කියනවා මෙන්න මේක දැනගන්න. කොහොමද? එක කබලින්කාර ආහාරයේ දෙක අත්තාවෙන් නිත්‍යට යනවා තුන ජාතියින්දන් ජරාවට යනවා කියන එක. එතකොට ඒ අවස්ථාවේදී අපි ඉගෙන ගන්නනේ දැන් ටිකකට ඉස්සෙල්ලා මේක ජරා වෙනවා නම් ව්‍යාධි මරණී ඇති වෙනවා. ඒ මරණවා නම් නිත්‍යභාවයක් නැහැ. එහෙමනම් අර අත්තනිතන් නිත්‍යට තියෙන එක කඩාගෙන වැටෙනවා. රූපය කියන එකම අපේ තමයි ප්‍රශ්නේ කියන එක. දැන් රූපෙට නේද අපි දිගටම එන්නේ. මුලින් කිව්වා ව්‍යාපාදය ඇති වෙන්නේ මොකද? ද්වේෂය ඇති වෙන්නේ මොකද කියලා කිව්වම බ්ලේම් ගේම් එක ගියේ රූපෙට. මෝහය ගැන කල්පනා කරාමත් ගියේ කෙලින්ම රූපෙට. කාමච්ඡන්දය වලුවත් අන්තිමට රූපෙට. හැමතැනින්ම ඇවිල්ලා තියෙන මේ රූපේ නිසා මේ ප්‍රශ්නේ කියන එක. එතකොට එයා තීරුම් ගන්නවා නිර්වාණය කියන එක මේකෙන් පිටත තමයි තියෙන්නේ. එයා මෙහෙම සතිමත් වුණොත් එයා ඒ රූපයට ඇලෙන්නේ නැහැ. ඒ රූප ඊළඟට ධර්මීය නිසා ඇතිවෙනා වූ සමාධිය කියන එකට ඇලෙන්නේ නැහැ. එතකොට අර කුල කතාව ඔක්කොම යනවා. රූප කුලය, සමාධි කුලය, මේ දෙක අතර තියෙන ඕනාම දෙයක් තියෙනවා නම් ඒක ගැලවිලා යනවා. එතකොට මෙතෙන්දී ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. රූප, ඇහැ, කන, නාසය, දිව, ශරීරය. රූප කොටස නේද? අන්න ඒ කොටස නාභි නන්දති. ඊළඟට වේදනාව කියන එක නාභි වදති. ඊළඟට මනසේ නාම කොටසට කියන එක ගත්තාම ඒක නජෝසාය තිට්ඨති කියලා අල්ලගෙන ඉන්නේ නැහැ කියන එක. මොකක් එක්කද මේක ගන්න තියෙන්නේ? ගන්න තියෙන්නේ මෙන්න මේ සමාධි නිමිත්ත කියන එක රැක ගන්න ඕනේ. කාටවත් හානි කරනවා කියන එක නොකරන්න ඕනේ. ඉතින් මේක මොකටද මොකද්ද මේ කතාවේ කියවෙන්නේ? සමාධි නිමිත්ත රැක ගන්නවා කියන්නේ ද්වේෂපාරේ නෑ. එතකොට අවිහිංසාව කියන එක මොකටද? මෝහපාරේ නොයන්නේ කියන එක. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය අරමුණු ගැනීමේදී අපි සමාධි වීත්ත
රැක ගන්න ඕනේ අපිට නිර්වාණය තමයි අපිට ඕනි කියන එක. ඊළඟට දෙවෙනි එකේදී කියනවා අපි කාටවත් හානි නොකළ යුතුයි කියලා. අර ඉස්සෙල්ලා අපි ද්වේෂය ඇති වෙන්නේ මොකද කියලා බැලුවානේ. ඒ බැලුවේ නොයේ අර්ථයට. මේක තේරුම් ගන්න. ද්වේෂය ඇති වෙන්නේ නොෙන්න, මෝහය ඇති නොවෙන්න තමයි මේක කරන්න ඕනේ. එතකොට මේක තව ටිකක් ප්‍රඥාවෙන් බැලුවොත් මෙතන ටී කප් එක නේද මේ ඇවිල්ලා තියෙන්නේ. රූපය කියන එක ගත්තාම අර කබලින්කාර ආහාර කතාව. මෙතන වේදනාව නේද? මෙතනින් චේතනාව. මේ මයින්ඩ් එක කියලා කිව්වහම නාම කොටසට චේතනාව කියලා ගන්න. නාම ඉතින්දී අපිට පේනවා ආපෝ ටී කප් එක ඇවිල්ලා තිනවා කියලා අපි ඉස්සෙල්ලා බලමු. එතකොට දැන් අපිට පේනවා මේකේ මේ වටිනාකම, ඉන්ද්‍රිය සංවරය කියන එකේ වටිනාකම, ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් අපිට සතිය කියන එක ඇති වෙනවා. එතකොට මෙතන අපිට පේනවා මේකේ මොනක්වත් ඇති වෙලා ඇති දෙයක් නෑ. මේ ෂඩායතන ප්‍රතිසංයුක්ත ජීවිත පරියත්ත කොට ඇති දරත මාත්‍රයක් පමණයි මේකේ තියෙන්නේ කියලා පේනවා. මොකද අපි අභිනන්දනා කරගෙන ආවනම් මොනවද වෙන්නේ? අපිට අර මෝහය වෙලා අපිට ඇති වෙනා වූ ප්‍රශ්නේ තියෙනවා. මේක අතහැරියට පස්සේ තමන්ගේ මනස මෙතන මේ උපේක්ඛාවෙන් අප්‍රමාණී දක්වා ගමන් කරනවානේ. මේ උපේක්ඛාවෙන් අප්‍රමාණී දක්වා ගමන් කළා මෙයාට පේනවා දැන් නම් මගෙන් මේ එකකින්වත් දැවෙන්නේ නැහැ. මෙතන දැවෙන්න තියෙන හැබැයි මේ හැකන නාසය දිව ශරීරය. මොකද ඕගොල්ලෝ බට්ටික ගන්න එපා. දිගටම භාවනා කරගෙන ඉන්න බෑනේ. ඒකට හරි මේක නවත්තන්න වෙනවා නේද? අන්න ඒ වගේ ඕගොල්ලන්ට වෙන මේ හැකන නාසය තියෙන කන්නම් මේ දැවීම කියන එක තියෙනවා කියන එක. ඉතින් ඕකේ පෙන්නනවා මෙන්න මෙහෙම ධර්මයක්. ඔය මහා වේදාල සූත්‍රයේ මේ ආනෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් මේ ආයුෂය කියන එක ආයු කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා. සරියුත් හාමුදුරුවෝ කියනවා ඒක උෂ්ණය නිසා ඇති වෙන්නේ කියලා. එපාර අහනවා මේ උෂ්ණය කොහොමද ඇති වෙන්නේ කියලා. එපාර කියනවා ආයුෂය නිසායි කියලා. එතකොට ඉතින් මේක හොයාගන්න බෑ නේද? ආයුෂය නිසා උෂ්ණය, උෂ්ණය නිසා ආයුෂය කියන එක. ඒපාරේ අහන හාමුදුරුවෝ අහනවා මේක කොහොමද තේරුම් ගන්න කියලා. ඒපාර කිව්වා මේ ප්‍රඥාවන්තයෙකුට තේරෙනවායි කියලා උදාහරණයක් දුන්නා. දැන් අපිට පේනවා මේ දැල්ල කියන එක. දැල්ල කියන එක පේන්නේ ඒකේ රේඩියන්ස් එක එන නිසා නේද? එතකොට අර ඒකේ දෙපැත්තට Tamanට පේනවා. දැල්ල නිසා රේඩියන්ස් එක නිසා දැල්ලක් තියෙනවා කියලා ඔයගලන්ට එනවා. දැල්ලක් නැත්තම් ඒකෙන් එන්නා වූ රේඩියන්ස් එකක් නැහැ. නේද? එතකොට දැන් අපිට මේ රේඩියන්ස් එක එන නිසා තමයි දැල්ලක් තියෙනවා කියලා අපි දැනගන්නේ. ඉතින් මේක වෙලා තියෙන්නේ අපේ මේ විඥානේ මේ ධාරාවක් වශයෙන් යවලා මේ ස්ට්‍රීම් එකක් වශයෙන් යවලා තමයි අපි මේක මේන්ටේන් කරගෙන තියෙන්නේ. ඉතින් කිව්වේ අර නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියත් රූපේ ස්පර්ශ කරමින් මේක යවනවා කියලා. කොයිලාකාරී මේ රූපේ විභූතියක් තියෙනවද? ඒක අල්ලලා විසි කරලා දානවද? ආන්නේ තෙන්දී ආපහු නිර්වාණය තමයි Tamanට තියෙන්නේ. ඒකේ සම්පූර්ණයෙන් ඒ දෙවිලක් මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට කරන්නේ. එතකොට දැන් එහෙමනම් අපි දැන් භාවනාවන් ටික ඉගෙන ගත්තා. එතිදී අපි අන්තිම භාවනාවට කිව්වා මේ 8යි 9යි 10යි කියන එක. මොකද මෙතන ඔයගලන්ට පේනවා මේ 10 වෙනි එකේදී මේ කතා කරන්නේ තෙතරෙද්දි කෑල්ලේ කතාවද නේද? මතකද? මෙතන මේ පෙන්නලා තියෙන්නේ අවිද්‍යාව අනුසය අවිද්‍යාව ආශ්‍රය කතාව තෙතරෙද්දි කෑල්ලේ කතාව. තෙතරෙද්දි කෑල්ලේ කතාව මතකයි නේද? අර අපි මිරිකලා දානවා. අවුවට දානවා, වැලට දානවා වේලෙන්නේ කියලා හිතාගෙන. හැබැයි දාපු බලීට ඔක වේලෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ධාතු මනසිකාරය කළා පටවි ධාතු ඒව මගේ නෙමෙයි කියලා එහෙම ගත්තා. මිරිකලා ගත්තා. ඒක තමයි අර මිරිකුවා කියලා කිව්වේ. ධාතු වශයෙන් බලලා මගේ නෙමෙයි කිව්වා. ඊට පස්සේ අර තෙත ගතියක් ඒකේ රෙදි කෑල්ලේ තියෙනවා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ. වාගේ වට තිබෙනා වූ ඇල්ම නේද? එතකොට ඕක අපි අල්ලගෙන ඉන්නේ නැත්තම් අන්න Tamanට පුළුවන්කම තියෙනවා ඒකෙන් ගැලපෙන්න. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ කියන එක ඒ කියන්නේ රෙදි කෑල්ල වැලට දාලා වේලෙන්නේ කියලා ඉඳලා හිටලා හොස්ස කැල්ලුවොත් ඕක හරියන්නේ නැහැ. තණ්හාවෙන් තෙමන්නේ නැති වෙන්න ඕන. එතකොට එහෙමනම් වීලී කියලා එනවා. ඒ කියන්නේ රූපේ ඉක්මවනවා. රූපේ ඉක්මවලා ඉවරලා ඊට පස්සේ ඇති වුණා වූ ධානීය කියන එකත් අල්ලගෙන ඉන්නේ නැත්තම් අන්න ඒක තමයි අර රූපේ විබුත්තේන පුසන්ති පස්සා කියලා අන්නේ ස්වභාවයට තමන් ගේනවා. එතකොට මෙතෙන්දී ඕගොල්ලන්ගේ අර ඉස්සෙල්ලා භාවනාව තව ටිකක් තීව්‍ර භාවයටපත් වෙලා තියෙනවා. මෙයා තීරුම් අරගෙන මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තනම් මම මෝඩයා වෙනවා. මේක අතහැරියා නම් ඒ කියන්නේ 7 වෙනි ධානයේ වේවා ඕනම අරූප ධානයක් වේවා මේක අල්ලගෙන හිටියොත් මගේ නැවත උත්පත්තියක්
ඒක ඇති වෙනවා එහෙමනම් මම මේක අල්ලලා වීසි කරනවා කියන අර්ථය ගත්තා නම් අන්න චේතෝ විමුක්තිය කියන එකට යන්න පුළුවන්. එතකොට අපි ඒකට භාවිතා කළේ 8යි මෝහය ඇති වෙන එක පටන් ගත්තා 9යි 10 වෙනි ස්ලයිඩ් එකයි. 8යි 9යි 10යි ස්ලයිඩ් එක භාවිතා කිරීමෙන් මේ තුන්වෙනි භාවනාව කියන එක කරන්න පුළුවන්. ඉතින් ඒක නිකන් නෙමෙයි කෙරෙන්නේ නේද? මේ අවසානයේ තිබෙනා වූ දේ භාවිතා වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. සතියක් තමන්ගේ ඇති කරගෙන. රූපය නිසායි මට මෝහය, රූපය නිසායි මට දේශය. ඔය ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන තමයි මෙයා මේක නාබිනන්දති නාබවදති නජෝසායතිටති කියලා අල්ලලා විසි කරන්නේ. එතකොට ඒක තමයි භාවනා තුන. ඉතින් මේ භාවනාවන් අපි කියවනේ මේක ලියාගත්තානේ නේද? එතකොට එහෙනම් අපි මේතු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.